ඔය ළමයිගේ නේද බුරිය කෑවේ? ඔව් සර්. ඉඳ ගන්න. සාජන් ඔය බුරිය කාපු මිනිහා ඉන්නවා කූඩුවේ පොඩ්ඩක් මෙහාට එවන්න. ඔය එන්නේ හොර පූසා වගේ. මේ හොයි. තමුසේ දන්නවද තමුසේ කරලා තියෙන වරදේ බරපතලකම? මම තමුසේට නිශ්චී දූෂණ නඩු කරු කරන්නේ. අනේ නෑ සර් මම මේ එහෙම මේ අනේ පනේ නෑ බෑ අනම්මනම් ඔව් හරියන්නේ නෑ හරිද? මම ඇස් දෙකෙන් දැක්ක තමුසේගේ දත් පාරවල් බුරිය වටේ තියෙනවා. වෛද්‍ය වාර්තාවක් අරගෙන මම දෙනවා තමුසේට හැඳි ගෑවිලා යන්න. අනේ නෑ සර්. ආය නෑලු. කටවහපන්. එතකොට මේ ළමයා මේ සිද්ධිය වෙනකොට කොහොමද හිටියේ? මම මෙහෙම උඩු අතට පෙරලා හිටියේ සර්. එකපාරටම ලොකු වේදනාවක් වෙද්දි තමයි දන්නේ මේ මිනිහා මගේ බුරිය කාලා. අන්න බලනවා. තමුසේ මේ ළමයාව පෙරලාගෙන බුරිය කාලා තියෙන්නේ. අනේ සර් මම පෙරළුවේ නෑ සර්. කතාව. නෝනට මීට අමතරව තව මොනවා හරි කරදරයක් වුණාද? අනාගතයේදී දරු පරපුරක් පෝෂණය කරන්න තියෙන පෝෂණ මධ්‍යස්ථානයක් හැපුවමු. පෝෂණ පෙදෙස කිව්වේ අපටතිරි මණ්ඩලය. මේක නම් ලේසි පාසු වෙන්නේ නැහැ පුතෝ. තමුසෙට නඩු දෙකයි. එකක් බුරිය සපා ස්ත්‍රී දූෂණයට තැත් කිරීම, අනික හිරියොතක් බිඳීම. ඉතින් නෝනා ඒ වෙලාවේ නෝනා මොකද කිරුවේ? වෙන මොනෝ කරන්නද? මමත් ඉතින් මෙහෙම කරන් හිර කරන් හයියෙන් අල්ලන් හිටියා. අන්න බලනවාකෝ ඉතින් මේ නෝන කොච්චර දඟලලා තියෙනවද තමුසෙන් බේරෙන්න මෙහෙම කරන් හිර කරගෙන. තමුසෙම තිරිසනෙක් නෙවෙයි. අනේ සර් මම එහෙම බලෙන් කරේ නෑ සර්. ඔබ කටහපන්. මෙච්චර දෙයක් වෙලත් නෝන මොකද අද වෙනකන් හිටියේ? ඊයේම ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න තිබුණානේ. ඊයේ එන්න විදියක් නෑ නේ සර්. ඊයේ අපේ අවුරුදු උත්සවයනේ. මොකක්? අවුරුදු උත්සවයක් මැද්දේද මේක මේ සිද්ධ වුනේ? මේ සෙනග ගොඩක් මැද්දේ? නෑ එහෙම නෙමෙයි සර්. නෑ එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඔබ මේ නෝනව කවුරුවත් නැති පාළු තැනකට ඇදන් ගියා නේද? නෑ සර්. එතන සෙනග ගොඩාක් හිටියා. ඉතින් මේක වෙද්දි සෙනග මොකද කරුවේ? එයාලා ෆොටෝ ගැහුවා, වීඩියෝ කෙරුවා, සෙල්ෆි ගැහුවා, ගොඩාක් සතුටු වුණා. අනේ අම්මපල්ලා අපේ රටට විච්චි දෙයක්. මිනිස්සේ කරදරයක වැටුණාම උදව් කිරිල්ල පැත්තක තියලා ෆොටෝ ගැහිල්ලයි වීඩියෝ කිරිල්ලයි තමයි දැන් හැමෝටම ලොකු. ඉතින් ළමයෝ කෑ ගහන්න බෑ උදව් ඉල්ලලා. මම කොහොමද සර් කෑ ගහන්නේ? මමත් හරි ආසාවෙන් ගියේ බනිස් ගෙඩිය තියාගන්න. මෙන්න මම හැපුවයින් පස්සේ තමයි මගේ ආසාව දෙපිටින් ගියේ. බනිස් ගෙඩිය තියාගත්තා? කොහෙන්ද? බුරියෝකින්. මොකක්? බුරියඩින් බනිස් ගෙඩිය තියාගත්තා? මට තේරෙන්නේ නෑ ඔය මෙව්වා. මේ ඔයි තමුසත් පොඩ්ඩක් මට පැහැදිලි කරලා කියනවාකෝ එතන මොකද්ද සිද්ධ වුනේ කියලා. මේකයි උනේ සර්. ඊයේ තිබුණා ලොකු අවුරුදු උත්සවයක්. ඒකේ තිබුණා බනිස් කෑමේ තරඟයක්. නූලෙන් ඉල්ලලාද? නෑ සර් බුරිය උඩ තියලා. ඉතින් සර් බුරිය උඩ තියෙන බනිසේ කාගෙන යද්දි බුරියෙන් අහකට බනිසේ පැන්නා සර්. එතකොටම බුරිය හැපුණා. ඒක මං හිතලා කරපු දෙයක් නෙමෙයි සර්. එතකොට තමුන් බුරිය දුන්නේ කැමැත්තෙන්ද බනිසේ තියාගන්න? ඒක සර් ඔය අනිත් අවුරුදු උත්සවවල කරනවා වගේ ගොබ්බ ගොඩේ යල් පැන ගිය මෝඩ තරගයක් නෙමෙයි. මේක නිව් ජෙනරේෂන් පොස් තරගයක්. ඉතින් මම කැමැත්තෙන්ම මගේ බුරිය දුන්නා. දැන් මට තේරුණා. එතකොට මොකද්ද මේ දරු පරපුර පෝෂණය කරන පෝෂණ පෙදෙස හැපුවා කියන කතාව? මේ ඒකේ තිබුණා සර් තව තරගයක් බියර් පොවන. බියර් පොවන? ඔව් සර්. මෙන්න මෙහෙම බියර් බෝතලේ ලදරු පෝෂණ ප්‍රදේශයට ලං කරගෙන ඉන්න ඕනේ ගර්ල්. අපිට තියෙන්නේ ලදරු පෝෂණ ප්‍රදේශයේ ළඟම තියෙන බියර් බෝතලෙන් බියර් බොන්න. මගේ කලබලේ වැඩිකමට බෝතලේ කට හොයාගන්න බැරි වුණා සර් මට. එතකොට මේ නෝන ලදරු පෝෂණ ප්‍රදේශේ බියර් තියාගෙන පෙව්වේ කැමැත්තෙන්මද? ඔව් සර්. බෝතලයට වලලු දැමිලි. බෝතලෙන් වතුර පෙවිලි වගේ ගොඩේ ගොබ්බ තරඟ නෙමෙයි සර් මෙව්වා. මෙව්වා නිව් ජෙනරේෂන් පොස් තරඟ. මෙහෙමයි නෝනා.
බුරිය උඩ නැගගෙන බනිස් කන්න දුන්නේ කැමැත්තෙන්ම නම් ලදරු පෝෂණ ප්‍රදේශයේ තියාගෙන බියර් පෙව්වේ කැමැත්තෙන්ම නම් මට මේ මිනිස්සයාට විරුද්ධව දූෂණ චෝදනා ගුරු කරන්න බෑ. මොකද තමුන්ගේ නම්බුව තත්ත්වයේ දෙකම නැති කරාගෙන තියෙන්නේ තමුන්ගේ කැමැත්තෙන්මයි. ඒක හරි කතාවන්නේ සර්. මම මේ මිනිහට බනිස් කාලා බියර් බොන්න දුන්නට බුරිය කාලා ලදරු පෝෂණ ප්‍රදේශයේ හපන්න දුන්නේ නෑනේ. මට මේකට සාධාරණයක් උනේ නැත්තම් මම යනවා ඉහළටම. යනවා මම පොලිස්පතිතුමා ළඟට. පොඩ්ඩක් ඉන්න මැඩම්. කලබල වෙන්න එපා. මම කරන්නම් නියම සාධාරණේ. සාජන් මෙන්න මේ මිනිස්සව ගෙනihin දානවා ගෙදරට. මේ නෝනවා ගිහින් දානවා කූඩුවට. ඔය අවුරුදු 30 සංවිධානය කරපු සංවිධායකවත් ගෙනල්ලා දානවා කූඩුවට. රටේ සංස්කෘතිය සදාචාරය සભ્યත්වයේ වල පල්ලට ගෙනියන මේ වගේ මිනිස්සු අවුරුදු 3-4කටවත් හිරේ යවන්න ඕනේ. අයි හෝ මගේ අම්මෝ භයානකයි දැන් අපි අයි මයි බල කෙලිය අයි හෝ මගේ අම්මෝ මොකටද මං පැනගත්තේ අයි හෝ මගේ අම්මෝ